Good morning, guys. Bye. Apa aku? Good morning, guys. ඉතින් අද මම හිතුවා අද මගේ දවසේ ඔයගලන්වත් මම එකතු කරගන්නවා කියලා. ඉතින් අද උදෙන්ම මම අශිත් එක්ක පොඩක් යනවා අපේ පොඩි සයිට් එකකට. ඊට පස්සේ මම වැඩට යනවා. මම සමහර දවස්වලට එහෙම කරනවා. මොනවා හරි යශිට උදව්වක් ඕන නම් මම වැඩකට හෑන්ඩ් එකක් දෙනවා. ඉතින් කොහොම හරි මං හිතනවා අද දවස ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. අපි බලමු අද අපි මොකද කරන්න කියලා. Oh shit. Sorry. අපි බලමු අද අපි මොකද කරන්න කියලා. දැන් මෙහි වින්ඩ් එක ළමයි අනිත් දේ තමයි. ඉතින් හරිම සීතලයි. And I love this weather. ඉතින් මම වැඩි විස්තර ඔයගලන්ට පස්සේ කියන්නම්. දැන් bye. මම මොනට ට්‍රීට්මන්ට් එකක් කරලා ඉන්නේ. ලේසර් කෙනෙක් ගියා මම ලාස්ට් සන්ඩේ. ඉතින් මට මුකුත් ගන්න බෑ. ඒගොල්ලෝ ගිල දෙන ක්‍රීම් එක විතරයි ගන්න පුළුවන්. මේ දවස්වල මගේ මූණ පොඩ හාම යනවා. රීසන් එක ඒ ට්‍රීට් මම කියේ මේ මගේ මූණ හාම යනවා මේ දවස්වල ඒ ට්‍රීට්මන්ට් එක නිසා. මම අර කියපු වැඩේට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම ඒක ඉවර වෙලා ආයෙ ඔයගලන් හම්බ වෙන්නම්. Okay. පල්ලෙහාට ආවා හිමින්. මට මාර බඩගිනි මං හදන් ආපු බ්‍රේක්ෆාස්ට් එක මම දැන් කනවා. පොඩි සෑන්ඩ්විච් එකක් හදන් ආවේ. දැන් නෙමෙයි මට උදේට වැඩිය කන්න බෑ අතරම. හැබැයි මම පුරුදු කරගෙන කොහොම හරි කනවා. මොකද I think I'm gonna see you all in the office. It's a bit hard for me to make a තියන්න තරක් නෑ මට. වෙනද තියෙන විදිහට මට හදාගෙන යන්න බැරි වුණා and now it's කරදරයි කරන්න. So yeah, I'll see you guys soon. ළමයි අද වැඩේ වරුණා. ඇත්තටම මට ලොකුවට මුකුත් ඔයගලන්ට ෂෙයා කරන්න බැරි වුණා. අද මාරම බිසි දවසක්. මොකද දැන් මේ new financial year එක ස්ටාර්ට් කරා. tax season ස්ටාර්ට් කරනවා. ඔය වගේ reasons හින්දා මාරම බිසි. ඉතින් මට ලොකුට දෙයක් ෂෙයා කරන්න බැරි වුණා. but මං හිතුවා මම මේ vlog එක දිගටම continue කරනවා කියලා. තව දවස් කිහිපයකට. ඉතින් අපි බලමු අපි මොකද කරන්න කියලා. ඉතින් keep watching guys. ඉතින් අදත් මං ආවා යශිත් එක්ක උදේ. දැන් වෙලාව 7යි. මම මෙතන ඉඳලා ඊට පස්සේ වැඩට යනවා. ඉතින් මේ වීක් එකේ අපිට පොඩ්ඩක් අපේ බිස්නස් සයිඩ් එකෙන් අපිට පොඩ්ඩක් වැඩ ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මම පුළුවන් වෙලාවට මම යශිට හෙල්ප් කරනවා ඒවට. ඉතින් අද ෆ්‍රයිඩේ මම ඔයගලන්ට පොඩක් එළිය පෙන්නන්න. අද අතරම මාරම සීතලයි උදේ. අපි එළියට බහිත නිකන් Celsius 8 වගේ තමයි තිබ්බේ. හැබැයි දැන් පොඩක් ඉර පායගෙන එනවා. and also
අද මම ඇවිල්ලා ඉන්නේ shopping center එකට. මෙතන උදේට හරිම කාම්නේ. ඉතින් මට ඔයගලන්ට surroundings පෙන්වන්න පුළුවන්. ඇත්තටම කොෆි එකක් බොන්නත් ඕනේ. ඉතින් අපි එන ඉක්මනට ඇතුළට යමු. මේ තියෙන rooftop car park එකක් මේක මාරම ලොකුයි මේ shopping center එක Western Australia වල ඉන්න කෙනෙක්ට දන්නවා මේ Carrying Up shopping center එක මේක මෙහි තියෙන ලොකුම shopping center එකක් yeah so let's ඇතුළට යමු chai latte එකක් අරන් එන්නවද එපා මම එනවා ඇත්තටම එපාද? Okay, I got my coffee. Coffee නෙමෙයි අතරම hot chocolate එකක් ගත්තේ. It's yummy. ඉතින් මේ උදේට shopping center එකක් ඇතුළට ආවම you know what's happening before like everyone comes in. ඉතින් cleaners ලා ඉන්නවා, වෙන වැඩ කරන අය ඉන්නවා, පැලවලට වතුර දාලා ඉන්නවා, like everyone's here. මේක තියාගෙන යන කට්ටිය තමයි මෙතන ඉන්නේ actually. Oh, the camera is going somewhere. What's wrong? Come on. නැගට පිස්සුවද නැග පාට. මේකේ මොකක් හරි settings වල පොඩි අවුලක් සිද්ධ වෙලා තියෙනවා. ඒක හදා ගන්න ඕනේ. ඉතින් මේ බලන්න උදේට කවුරුත්ම නැහැ. මෙතන පල්ලෙහා සුෂි කඩයක් තියෙනේ. I don't know whether you can see. Okay. I'll see you soon again, okay? ඉතින් දැන් තමයි වැඩ ඉවර වෙන්නේ මම. දැන් 5:20යි. දැන් ඉතින් ටැක්ස් සීසන් එක පටන් ගත්තා මෙහි ඕස්ට්‍රේලියාව වල ටැක්ස් සීසන් කියලා කියන්නේ මෙහි ටැක්ස් රිටර්න් එක ඉක්මනටම දානවනේ ලංකාව වගේ නෙමෙයි ඉන්ඩිවිජුවල්ස්ලා අනිවාර්යයෙන්ම ටැක්ස් රිටර්න් එක දාන්න ඕනේ. ඉතින් දැන් 30th June financial year එක එන්නුනේ හින්දා දැන් කට්ටිය ටැක්ස් එක දාන්න එනවා. ඒතකොට සමහර අයට පේමන්ට් එකක් යනවා, සමහර අයට රිෆන්ඩ් එකක් හම්බ වෙනවා. ඉතින් ඔය කාලේට මානම් බිසි ටැක්ස් ෆර්ම්ස් ඉතින් අපේ ෆර්ම් එකත් එහෙමයි දැන් මන්ඩේ ඉඳන් පටන් ගන්නවා අපි මේ වීක් එක ඇත්තටම රෙඩි වුණා ඒකට පාලන වැඩ ඔක්කොම ඉවර කරලා ඉතින් next week ඉඳන් මට ෂුවර් මට මේ work day log එකක් කරන්න වෙන්නෙම නැහැ කියලා ඔකද ඇත්තටම බිසි වෙනවා ඉතින් දැන් මම ගෙදර යනවා plans කීපයක් තියෙනවා අද රැටක් තියෙනවා හෙටක් තියෙනවා ඔහොම වැඩ ගොඩක් තියෙනවා ඉතින් අපි බලමු අපි මොකද කරන්නේ කියලා එහෙනම් අපි දැන් ඉක්මනට යමු ඉතින් අද සන්ඩේ මම හිතන්නේ අද මම මේ vlog එක ඉවර කරනවා මොකද මටත් කම්මැලි මේ vlog එක කරලා මේ අද මම උදේ CPR course එක කරන්න ගියා ඒක requirement එකක් අපේ මේ health care එක vulnerable මිනිස්සු vulnerable විතර නෙමෙයි CPR it's a good thing to have ඔයාලට මොකක් හරි requirement එකක් තියෙනවා නම් ඉතින් ඒක හොඳයි තියෙන එක ඉතින් අපිත් requirement එකක් තියෙනවා CPR and first aid කරන්න ඕනේ කියලා ඉතින් මගේ එක expire වෙලා ඉතින් දැන් ගියා ඊට පස්සේ දැන් මම මේ යන්නේ laser clinic එකට මට අද තියෙනවා LED lights session එකක් තියෙනවා yellow and blue දෙකම
ඒකට මම දැන් ආවේ let's find for a parking spot. අද හරිම මෙහි අඳුරුයි වැස්සම දවසක් අද මම ඔයගලන්ට එළියට බැස්සම් පෙන්නන්නම් එළිය. හරිම අඳුරුයි. I need to put some makeup on. Okay, you can hang in there while I do that. දැන් මේගොල්ලෝ ඔයගොල්ලෝ මෙතන ඉන්න හින්දා I thought of sharing this. So while you're here මේ මම ඔයගලන්ට පෙන්නන්න මගේ මේ දවස්වල favorite lipstick එක, okay? මේක මම ගත්තේ මගේ නංගිත් එක්ක ගිහිල්ලා එයත් මේකම ගත්තා මේ shade එකම but අපිට ඕනම එක තිබ්බත් නෑ but somehow it felt so nice and it's really nice. මේක නංගි ගාව තියෙන එක මැකා එකක් but so this is from NARS. මේකේ shade එක No Angel. හරිද? This is so nice on brown skin girls. මේක brown shade එකක් බලන්න. දැනුත් පොඩ ගාලා ඉන්නේ but පොඩ shade වුණා. You can put this without any lip liner. That's my main concern. Lip liner එකක් ඕනේ නේ අපිට ගොඩක් වෙලාවට lipstick එකක් ගන්න ගියාම even a brown lip liner or something ඕනේ but with this one you don't need a lip liner. If you have access to NARS, just try this. හරිද? මේක මාරම ලස්සනයි. Just try this. Shade No Angel. Power Matte Lipstick. That's their range. Power Matte Lipstick range එකේ No Angel shade එක from NARS. ඒක තමයි මම මේ ගාලා ඉන්නේ. Pretty nice on brown girls. So trust my words and get it. Yeah, so now I'm going to go I'm gonna tuck my hair like this. මට මොනවාරි කන්නත් ඕනේ. Because I know that I'm gonna miss my lunch. Before that I want to drink something hot. What's the time now? 11:17. මට appointment එක තියෙන්නේ 11:40, so we do have some time. That's good. I might need my jacket as well. මේ jacket එක අත්‍තරම දැන් ගොඩක් පරණයි. අවුරුදු ගානක් මේ jacket එකට මං කාලයක් මේක use කරන්නේ නැතුව හිටියා. දැන් ඊට පස්සේ ආයෙ මම ඒකම අරගෙන. I don't know. ඒක මාර comfy ඇතුලෙන්. But this is like now like you know මේක දැන් trend එකකුත් නෙමෙයි. I mean ඒක දැන් ගොඩක් පරණ trend එකක්. I don't know. Anyways, let's go inside. මේ shopping center එක මෙහි පරණම shopping center එක. උඩ තට්ටුවකුත් තියෙනවා. හැබැයි තිබ්බට මේ ඒව නිකන් ghost house එකක් වගේ දැන්. දැන් මේක මෙහි පරණම මේ සහ use කරන්නම නැති නිකන් වැඩි ගතියක් නැති shopping center එකක් වෙලා තියෙන්නේ. Oh my god. මගේ treatments දැන් ඉවරයි. මේගොල්ලෝ privacy එක හින්දා මම ඒව record කරේ නැහැ හරිය නෑනේ, but I will show you the room. So this is how it is. මේක තමයි LED lights එන්නේ මේකෙන්. Yellow and blue දෙකම. And this is me. I feel so sleepy now and මට මේ මාර සනීපයක් දැනෙනවා.
Yeah, that's so good. Okay, let's head out. And මම මේ LED treatments ගත්තේ hyperpigmentation වලට. මොකද මම last time skin needling කරා. ඒ නිසා පොඩ්ඩක් අර මේ skin එක මගේ නිකන් අර උඩට එනවා වගේ pimples ඒක පොඩ්ඩක් control කරන්න තමයි LED lights ගත්තේ. මම යනවා මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක පොඩි ඩිනර් අවුට් එකකට. ඉතින් මම ඇත්තටම දැන් මාර ලේට් මට ටක් කරලා ලෑස්ති වුණා. මම රීල් එකක් දැම්ම මේ ලුක් එකට මගේ Instagram එකට ගිහලා බලන්න. ඉතින් මම ඉක්මනට යන්න ඕනේ. අපි ඉක්මනට හම්බෙමු. Pocket size is amazing. මේ සූප් එකත් එක්ක බත් එකක් දෙනවා නේ නේද? මේ පැත්ත නිකන් චයිනා ටවුන් වගේ ළමයි ඔක්කොම තියෙන ඒෂියන් කඩ. අද අපි ආවේ කොරියන් කන්න. කොරියන් හවුස් මීල් සෙට් එකක් අපි කෑවේ. මට දැන් අපි යනවා කුමෝ එකට ඩෙසර්ට්ස් කන්න. මගේ යාළුවෝ දෙන්නත් එක්ක ගොඩ දවසකට පස්සේ ආවේ එළියට. So yeah. See? Okay. මේක ලස්සනයි. Wow. Boleh coba deh. Ada daging. Ada golden. Ini kenapa? Aku ada apa kandang? Ada. Kan mana dia buat dan kayu pun, kayu ni pun. Yeah guys, so this is the end of this video. I hope you guys enjoyed it. It's a bit longer one, and I think I haven't finished the video nicely with the friends, so I'm just adding a voiceover.
So yeah, thanks again for watching this video. I'll see you guys soon from another one. Bye.